අයිබෝවන් අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිසිලියේ ඉන්න ශ්‍රී ලාංකීය ඔබට වැදගත් වන්නා වූ මාතෘකාවක් පිළිබඳව. ඔබ දන්නවා ඉතාලියේ ජීවත් වීමේදී අපට අවශ්‍ය වෙනවා නීති අනුකූල ලියකියවිලි සකස් කර ගන්නට. එතනදී ඉතාලි රජය විසින් අප සතු භාෂාමය දැනුම පරීක්ෂා කිරීම සඳහා විභාග පවත්වනවා. ඒ අතරින් A2 සහ B1 කියන විභාග ඉතාමත් වැදගත්. ඉතින් අද දවසේදී අපි සූදානම් කතා කරන්නට මේ විභාග මොනවද, කොහොමද මේ විභාග පවත්වන්නේ කියන කාරණාව පිළිබඳව. ඒ සඳහා කතා කරන්න අප සමග එකතු වෙනවා වසර කිහිපයක් බොහොම සාර්ථක විදිහට විශ්වාසනීයව මේ විභාග පවත්වන ආයතනයක් වන සිලොන් පොයින්ට් ආයතනයේ අධ්‍යක්ෂතුමන් සමන් රන්දිනිය මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. සමන් මහත්මයා අපි මුලින්ම හඳුන්වා දෙමු මේ ඔබේ ආයතනය සහ මෙහි තියෙන විශේෂත්වය මොකක්ද කියන කාරණාව. ඔව් මේ ආයතන ගැන කියනවා නම් අපි කලක පටන් විශේෂ අත්දැකීම් එක්ක මේ ආදුවේ බියුණෝ වෙරෝනා මිලානෝ එතකොට නාපෝලි වගේ සිටිවල අපි ඉතා සාර්ථකව මේක අපි ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් මම හිතුවා මෙම සේවාව සිසිලියේ ඉන්න අයටත් ලබා දෙන්න. ඉතින් ඒ නිසා අපි මේ වගේ ආයතනයක් අපි සිසිලියේ පටන් ගත්තා. අපි පළමු විභාගයේ කියලා අපි පටන් ගත්තේ දැන් අවුරුද්දකට කලිනුත් අපි විභාගයක් කරුවා. තාම සාර්ථකව ඒ වගේම ඔක්තෝබර් මාසේ 24 වෙනිදා ඊටාම සාර්ථකව ඒක විභාගයක් කරුවා. අපි දැන් මේ බලාපොරොත්තුව සිටිනවා එහි ප්‍රතිඵල ලැබෙනකම්. හොඳයි. එතකොට සමන් මහත්මයා දැන් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ A2 සහ B1 කියන විභාග මොනවද කියන කාරණාව. මේ විභාග දෙක පිළිබඳ පුංචි හැඳින්වීමක් කරොත්. ඔව් මේ විභාග ගැන කියනවා නම් ඇත්තටම මේ ඉතාලියේ ගොඩාක් අය ඉන්නවා අවුරුදු 30 35 මෙම සහතිකය ලබා ගන්න බැරුව ගොඩක් අය ලොකු දැනුමක් තියෙන අයත් ඉන්නවා. නමුත් මේකට ඉදිරිපත් වෙන්නේ නැහැ බය සැක වගේ දේවල් නිසා. ඉතින් මෙම සහතිකය ලබා ගැනීමෙන් ගොඩාක් ප්‍රතිලාභ ලබන්න පුළුවන් සහතිකයක්. විශේෂයෙන් අවුරුදු දෙකෙන් දෙකට අපි රිනව් කරන පර්මෙසි සොජෝර්න එක අවුරුදු 10කට ලබා ගැනීම සඳහා එයින් ලැබෙන ප්‍රතිඵල විශාලයි. ළමයි ඉන්න අයට ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ලබා ගන්න. ඒ වගේම අවුරුදු දෙකෙන් දෙකට අපි රිනව් කරන්න දාලා අපි අවුරුදු දෙක තුන බලන් ඉන්න ඕනේ. ඒවා හැම දෙයක්ම අපි උදාහරණයක් කරන බැංකු ලෝන් එකක් ගන්න ගියත් අහන්නේ කර්ත සොජෝර්න එක. ඒ වගේ ගොඩාක් ප්‍රතිලාභ තියෙන දෙයක් තමයි මේ අපි එකට පහසුකම් සලසා දෙන්න තමයි මේ විභාගය අපි කරන්නේ. දැන් ගොඩාක් විශේෂත්වයක් තියෙනවා. දැන් රිපූජි එහෙම නැත්නම් අසීල පොලිටිකෝ ඇප්ලයි කරපු අයට අද කොමිෂන් එකෙන් පේල් වෙලා උසාවියට එම ප්‍රාතිකායක යොමු කරපුවාම විශේෂයෙන් වැදගත් වෙන දෙයක් තමයි මේ භාෂාව සම්බන්ධව තියෙන ආදුවේ බියුණ අවශ්‍ය නැහැ. ආදුවේ සහතිකය. ඉතින් ඒකට සාමාන්‍යයෙන් අපිට පුරුදු පුහුණු කරන්න පුළුවන් භාෂාව අලුත් අය පුරුදු පුහුණු කරන්න පුළුවන් ඒ විභාග සඳහා පෙනී හිටින්න. ඉතින් ඊටම වැදගත් දෙයක් කවුරු හරි රිපූජිල්ලා තියෙනවා නම් එහෙනම් අසිල් පොලිටිකෝ ඒගොල්ලන්ට මේ විභාගය කරන්න අපිට පුළුවන් හැම සහයෝගයක්ම දීලා දැනුවත් කරලා සන්නද්ධ කරලා මෙම විභාගයට පෙනී හිටින්න සලස්වන්න පුළුවන්. විශේෂ කාරණයක් තමයි ඒක. මොකද ඒගොල්ලෝ අහනම දෙයක් තමයි කොමිෂන් එකටත් යන්න ඉස්සෙල්ලා කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් කොමිෂන් එකෙන් පේල් වෙන අයට උසාවියට යද්දි අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් උසාවි ඉස්සරහා ඉදිරිපත් කරන්න තියෙනවා නම් සන්නද්ධ වෙලා යනවා නම් හොඳයි කියන මතය තමයි තියෙන්නේ. මම හිතන්නේ ඊටමත් වැදගත් කාරණයක් සම්බන්ධව තමයි ගොඩක් අය අසරණ වෙලා ඉන්නවා මේ අන්නේ පැත්ත ගැන. මං ඉතින් ඉස්කෝලේ අපි යුනිවර්සිටියත් එක්ක කතා බහක් කරුවා. කරලා ඒගොල්ලන්ගේ එකඟතාවයක් අනුව ඒගොල්ලන්ට නොදැනුවත්කමක් තියෙනවා. අපිට පුළුවන් මෙතෙන්ට දවස් දෙක තුනක් හරි එන්න කියලා ඒගොල්ලන්ම මේ සම්බන්ධව පුහුණුවීමක් කරන්න. එතකොට දුවේ විභාගය අවශ්‍ය වෙන්නේ කාර්ත සෝජෝර්න එක ලබා ගැනීම පෙරියෝඩ කාර්ත සෝජෝර්න සඳහා. හොඳයි. එතකොට B1 විභාගය මොන දෙයක් සඳහාද B1 ලබා ගැනීමට මේ විභාගය කරන්නේ විශේෂයෙන් චිත්ත දිනාංශ එහෙම නැත්නම් පුරවැසි භාවය ඉතාලි පුරවැසි භාවය ලබා ගන්න ඒගොල්ලෝ බලනවා. අද පුරවැසි භාවය ලබා ගන්න ගියාම ඉතාලි දැනුම කොහොමද කරලා තියෙන්නේ ගැන පරීක්ෂාවක් තමයි
කරන්නේ ඉතාම ලේසියෙන් පහසුවෙන් අපේ ආයතනය උදව් කරලා ඒගොල්ලම්ම නිකන් සාමාන්‍ය වචනින් කියනනම් ගොඩ දාන්න ඒගොල්ලෝ 100ක් අපිට ඕනේ ඒගොල්ලෝ එමක විභාගය සමත් කරවන්න පුළුවන් හැම උපකාරයක්ම අපි ඒගොල්ලන්ට ආයතනෙන් ලබා දෙනවා. ඔව් හොඳයි. එතකොට අපි කියමු කොහොමද ඔබේ ආයතනය තුල මේ විභාගය පවත්වන පිළිවෙල මොන විදිහටද කියලා? ඔව් අපේ ආයතනය දැන් ගොඩාක් දුරට ඉතාලියේ ප්‍රසිද්ධයි. විශේෂයෙන් සිසිලිය තුල අපි කරන්න පුළුවන් හැම විදිහටම මිනිසුන් අතරට යන්න සලස්සලා තියෙනවා. ඉතින් මේ ඒගොල්ලන්ට අපි එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ටෙලිෆෝන් නම්බර් තියෙනවා, ඊමේල් තියෙනවා. එතකොට මෙම ආයතනයේ තියෙන්නේ පියස්ස බෝවියෝ via ජුසෙප්පේ වේර්ටි නම්බර 183. අප ආයතනයට ඇවිල්ලා පුළුවන් හැම කෙනෙක්ටම ලියාපදිංචි වෙලා ඒ දැනුම මිනුම ලබාගෙන අපේ සහාය අරගෙන විභාග දිනයට පෙනී හිටින්න. හරි. එතකොට මේ විභාගය පැවැත්වෙන දිනය ගත්තොත් මොන වගේ කාල සීමාවක්ද පැය කීයක් වගේ මේ විභාගය පැවැත්වෙනවද? මේකේ විශේෂත්වය තමයි කිසිම කෙනෙක් අවුරුදු 5කට පස්සේනේ කාර්ත සොජෝන් එක ඇප්ලයි කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒ කාල පරිච්ඡේද තුල තියෙන දැනුම උපයෝගී කරගෙන මේකට සහභාගී වෙන්න පුළුවන්. ඒකට ඉස්කෝලේ යන්න ඉගෙන ගන්න පන්ති යන්න එහෙම අවස්ථාවක් නැහැ. අපි මෙතෙන්ට එද්දි අපි ඒගොල්ලන්ව පුළුවන් විදියට හැම ආකාරයෙන්ම ඒගොල්ලන්ම උපකාර කරලා ඒගොල්ලන්ම අපි එම විභාගයට පෙනී හිටින පුහුණුවීමක් කරලා ලබා දෙනවා. ගොඩක් මම කැමති මෙතන ආයතනයට ඇවිල්ලා මම ඉන්නවා මෙතන කාර්යාලය වෙලාවේදී මම ඒගොල්ලන්ම හැම ආකාරයෙන්ම දැනුවත් කරනවා. අපි ඒ වගේ වීඩියෝ අරිනවා. ඒ වගේම උත්තරේ ප්‍රශ්නය අපි සාමාන්‍යයෙන් හැම විදිහකටම ඒගොල්ලන්ට ලැබෙන්න සලස්වලා ඒගොල්ලන්ම සන්නද්ධ කරනවා මේ විභාගයට පෙනී හිටින්න. හොඳයි. එතකොට දැන් කෙනෙකුට මේ ආයතනයේ මේ විභාගය සඳහා තෝරගන්නවා නම් ඔබ මොන වගේ විශ්වාසයක්ද මේ ආයතනය පිළිබඳව දරන්නේ? ඔව් මුළු ඉතාලියම දන්නා අපි දැනට මිලානෝ, වෙරෝනා, නාපෝලි වගේ සිටි වල කරලා තියෙනවා සහතික 5000කට වඩා අපි නිකුත් කරලා තියෙනවා. ප්‍රසිද්ධ ඉතාලියේ තියෙන ප්‍රසිද්ධ යුනිවර්සිටි එකකින් සම්බන්ධ වෙලා තමයි මේක කරන්නේ. එතකොට සහතිකේ හම්බුන විගස ඒගොල්ලන්ට මේකේ සත්‍යතාවය අසත්‍යතාවය තහවුරු කරගන්න QR කෝඩ් එකක් කරහා සහතික කරගන්න පුළුවන්. ඊටාම විශ්වාසනීය 100,000ක් කියන්න පුළුවන් 2,000ක් කියන්න පුළුවන්. ඊටාම විශ්වාසනීයව මෙම දේ අපි කරලා දෙනවා. මං හිතන්නේ වැදගත් වන්නේ ඒ කාරණාව. ඒ වගේම කියන්න ඕන මොනම හේතුවක් නිසා හෝ අපි උදව් කරනවා. අපි උදව් කරන හැම ආකාරයකටම ලියන කරන දේවල් වලදී හැම දෙයකටම අපි මඟ පෙන්වීමක් ලබා දෙනවා. ඒ වගේම මොන සාමාන්‍යයෙන් අඩුම වයසක අඩුම මේ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නවා නම් 80ක්. ඉතින් අපි එතෙන්ට යන්න හැම කෙනෙක්ම හැඩගස්සනවා, උදව් කරනවා, උපකාර කරනවා. ඒ වගේම යම් කෙනෙක් මොනම හේතුවක් නිසා හරි අසමත් වුණොත් ඔහෙවත් නොදෙන chance එකක් අපි දෙනවා. දෙවනි පාර අපි ඒගොල්ලන්ට එක එවුරෝ එකක්වත් යන්නේ නැතුව දෙවනි වාරේ තමන්ගේ දුර්වලකම් හඳුනාගෙන නැවත පෙනීචින්ද. මං හිතන්නේ වැදගත්ම කාරණේ අන්න ඒකයි. කිසිම ගෙවීමකින් තොරව ඔබට හැකියාව තියෙනවා. ඔබ මේ විභාගයේ අසමත් වුණොත් නැවතත් සිලොන් පොයින්ට් ආයතනය හරහා ඔබට විභාගය සඳහා පෙනී සිටීමේ අවස්ථාව ඔවුන් ඔබට ලබා දීලා තියෙනවා. ඉතින් විශේෂම කාරණය වෙන්නේ දැන් මේ භාෂාමය දැනුම නොදන්න කෙනෙක් බොහෝ වෙලාවට මේ විභාග සඳහා පෙනී සිටීමට අවශ්‍ය වුණත් ඔවුන් මැලිකමක් දක්වනවා, බියක් දක්වනවා. නමුත් සමන් මහත්මයා බොහොම පැහැදිලිව මෙතෙන්දි කිව්වා ඔහු මේ ආයතනය ඔස්සේ ඔවුන් 100%ක්ම ඔබට සහයෝගය ලබා දෙනවා මේ විභාග සඳහා පෙනී සිටින්න. ඉතින් කිසිම විදිහකට ඔබ බිය යුතු නැහැ මේ කාරණාවේදී. බොහොම විශ්වාසනීය ඔබට හැකියාව තියෙනවා මේ ආයතනය සමග එකතු වෙලා මේ විභාග සඳහා පෙනී සිටලා ජයග්‍රහණය ලබා ගන්න. ඉතින් අපි මතක් කරමු දැන් මේ වෙද්දී ඔබේ ආයතනය මගින් ලබා දෙන සේවාව වන්නේ මේ විභාග සඳහා යොමු කිරීම. තව මොන වගේ සේවාවන්ද ඉදිරියට ඔබ ආයතනය මගින් ලබා දෙන්නට බලාපොරොත්තු අපි ඉදිරි මාසය වගේ ඇතුළත කාප් සර්විස් එකක් පත්‍රනාතෝ
ඒ කියන්නේ පර්මිසිස් දුරන රිනෝ කරන ඊස් එකේ හදා ගන්න දැන් ජනවාරි පටන් ගන්නවා ඊසේ හදන්න. එතකොට පැමිලියාරවට යොමු කරන්න. එතකොට ඒ වගේ සෙට් රෙන්ට් වගේ සේවාවක් සම්පූර්ණ ලබා දෙන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ එයා ටිකට් ගුවන් ටිකට් අපි දැනටත් පටන් අරන් තියෙන්නේ. ඒව කරගෙන යනවා. ඉතින් මනි ට්‍රාන්ස්ෆර් ලංකාවට කවුරු හරි මුදල් යැවීමට ඕන ලෝකයේ ඕනම රටකට අපි සාමාන්‍යයෙන් ගොඩක් ආයතනත් එක්ක සම්බන්ධ කරන් තියෙනවා. ඉදිරියට ඒ දේවලුත් අපි කරගෙන යන්න සූදානම් කරගෙන යනවා. හොඳයි. එතකොට සපන් මහත්මයා අපි මතක් කරමු කෙනෙකුට අවශ්‍ය නම් ඔබේ ආයතනය ඔස්සේ මේ විභාග සඳහා ලියාපදිංචි වෙන්න අපි මතක් කරමු ඊළඟට ඔබේ ආයතනය මගින් පවත්වන විභාග කොයි කාලයේද පවත්වන්නේ කියලා. ඔව් දෙසැම්බර් මාසෙ තමයි අපේක්ෂා කරන් ඉන්නේ. නමුත් ඒ හැමදේම තීරණය කරන්නේ යුනිවර්සිටියේ ඒගොල්ලෝ අපිට දෙන ඩේට් එක අනුව තමයි අපි සංවිධානය වෙන්නේ. අප ආයතනයේ ටෙලිෆෝන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයට පැමිණීමෙන් ලියාපදිංචි වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේ විභාගය පවත්වන්නේ මාස දෙකෙන් දෙකට තමයි මේක පවත්වන්නේ. ඒකට ඒ වගේම අපේ ඉන්නවා හැම සිටි එකම නියෝජිතයන්. උදාහරණයකට මෙසිනා, තවර්මීනා, කල්තජිරෝනේ, සිරකූසා, පැලර්මෝ ඒ වගේ අපේ නියෝජිතයන් ඉන්නවා. ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන හෝ ඩිරෙක්ට් අපේ ටෙලිෆෝන් නම්බරට කතා කරපුවහම අපි කොහොමත් පැය 24ම වගේ අපි ටෙලිෆෝන් එකේ තියෙනවා. ඔබට අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. මිස් කෝල් එකක් තිබුණත් අපි නැවත ඔබ සම්බන්ධ කරගෙන මේකට ලියාපදිංචි කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඔබට අවස්ථාව තියෙනවා ඔබ මේ විභාග සඳහා සහභාගී වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබට පුළුවන් මේ ආයතනයට පැමිණ ඔබේ ඒ කටයුත්ත අපේ සමන් මහත්මයා සමග කතා බහ කරගෙන ඉෂ්ට කරගන්න. ඉතින් අවසාන වශයෙන් අපි මතක් කරමු සමන් මහත්මයා මෙහි දුරකථන අංකය ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය. ඔව් මගේ ටෙලිෆෝන් නම්බරය නම් ඩිරෙක්ට් මාව සම්බන්ධ කරගන්න පුළුවන් 351යි 410යි 110යි 4. හොඳයි. ඒ වගේම ඔෆිස් එකේ නම්බරයක් තියෙනවා 351යි 66යි 20යි 125. ඔය දුරකථන අංක දෙකටම කතා කරොත් අපි අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්න පුළුවන්. ඔව් ඒ වගේම මේ ආයතනයේ තියෙන ස්ථානයත් මතක් කරමු. ඔව් ඊටම පහසු ස්ථානයක් මේ පියස බෝවියෝ වියායක කියනවා නම් වියා ජුසේප්පේ වෙර්දි නම්බර 183 කතානියා. ඉතින් අවසාන වශයෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමීටත් ස්තුතියි. අද දවසේදී අපත් සමග මේ කරුණු කාරණා බෙදා හදා ගන්නට එකතු වුණාට ඉතින් මම නැවතත් ඔබට මතක් කරනවා සිලොන් පොයින්ට් ආයතනය සමග එකතු වෙලා ආදුවේ B ඌනෝ කියන විභාග සඳහා ඉදිරිපත් වෙලා ඔබේ අපේක්ෂා අරමුණු ඉෂ්ට කරගන්නට අවස්ථාව උදා කරගන්න කියලා. බොහොම ස්තුතියි.